ඊළඟට යන්නේ බ්ලොක් එක අඳින්න. බ්ලොක් එක අඳින්න දැන් අපි මේක අපිට දීලා තියෙන මැටීරියල් එක කියලා උපකල්පනය කරනවා. එතකොට ඊට පස්සේ මේ මැටීරියල් එක මේක බලවාටි දෙක දෙපැත්තට තියලා මෙහෙම බලවාටි මෙහෙම අපි දැන් මේක බලවාටි කියලා උපකල්පනය කරමු. මේක මෙහෙම පහළට රේඛාවක් ගහගන්න. රෙද්දි පහළට රේඛාවක් ගහගන්න. ඊපස්සේ මේකෙත් මේ පැත්තට අපි තව රේඛාවක් ගහගන්නවා. ඊපස්සේ මෙතන රේඛාවේ ඉඳලා අඟල් භාගයක් ඇතුළතින් මුදුන රේඛාවක් ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ඒක පහළට රේඛාව ඇඳ ගන්නවා. රෙද්ද දිගේ බලවාටි දිගේ. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන් අපි අර සාදාගත්ත උරහිස මෙන්න තියෙන්නේ. ඒ කියන්නේ උරහිස 16ක් ආපු එකෙන් අඟලක් අඩු කරලා ඒක දෙකෙන් බෙදලා ඒකට තව අඟල් භාග එකතු කරලා ලකුණු කරපු මෙන්න මෙතන ලකුණු කරනවා. අපිට ආවේ අඟල් 8ක් 16 උරහිස මිම්ම දෙකට බෙදලා ආව මිම්ම අඟල් 8යි. එතන ඉඳලා පහළට අඟල් 1/2ක් මෙහෙම ටේප් එක තියලා අඟල් 1/2ක් ලකුණු කරගන්නවා. ටේප් එක මෙතන මෙහෙම තියලා අඟල් 1/2ක් ලකුණු කරගන්නවා. ලකුණු කරලා මෙතන මේ ලක්ෂ දෙක යා කරනවා. අන්න විදිහට ලක්ෂ දෙක යා කරනවා. ලක්ෂ දෙක යා කරලා මෙතන ඉඳලා අඟල් 3ක් නැවත ලකුණු කරනවා. ලකුණු කරලා මෙන්න මේ විදිහට අපි ටේප් එක තියාගන්නවා. ඒ ලකුණු කරපු රේඛාව. තියාගත්ත එකෙන් ඒ තියාගත්ත එකේ ඉඳලා පහළට දැන් අපි හදාගත්ත පපුව අඩිය දක්වා උස, පපුව මුදුන දක්වා උස, පපුව අඩිය දක්වා උස, සම්පූර්ණ උස කියලා අපි අපි හදාගත්ත මෙමි chart එකේ දැන් මෙතන ලකුණු කරනවා පපුව මුදුන දක්වා උස, පපුව අඩිය දක්වා උස, පපුව සම්පූර්ණ උස, සම්පූර්ණ සාරි ජැකට් එකේ උස. එතකොට ලකුණු කරන අපි අපිට ආවේ පපුව දක්වා උස අඟල් 8යි. ඒකට එකක් එකතු කරා අඟල් 9යි. මේක 9යි කියලා ලකුණු කරනවා. ඊළඟට පපුව බ්‍රාකට් එක දක්වා උස අඟල් 12ක් ආවේ. 12ට එකක් එකතු කරලා හදාගත්ත මෙන්න 13යි කියලා මෙහෙම ලකුණු කරනවා. ඊළඟට සම්පූර්ණ උස ආවේ 15යි. සම්පූර්ණ උස 15යි. 15ට අඟලක් එකතු කරා 16 කියලා මෙහෙම ලකුණු කරනවා. ඊට පස්සේ අපි මේ රේඛාවල් මෙහෙම දික් කරගන්නවා. ඒක දික් කරගන්නවා. දික් කරගත්තාන් පස්සේ සම්පූර්ණ උස පපුව දක්වා උස, බ්‍රාකට් උස, සම්පූර්ණ උස. පපුව මුදුන දක්වා උස, බ්‍රාකට් උස, සම්පූර්ණ උස. ඊට පස්සේ මේ මෙතන මේක පැටලෙනවා. මේක තමයි අනිවාර්යෙන් මතක තබාගන්න සම්මත මින්ම. අපි දැන් රැඟල් උස ලකුණු කරන්න යන්නේ. ඒ කියන්නේ අපි දැන් කීරිකට ඇඳ ගන්න රැඟල් උස ලකුණු කරන්න යන්නේ. රැඟල් උස සාරි ජැකට් එක සාමාන්‍යයෙන් දැන් මේ මෙෂර්මන්ට් එක ගන්නකොට අඟල් 7ක් විතර රැඟල් උස ගත්තාම ඇති.
එතකොට මෙතන ඉඳලා මෙතෙන් අඟල් 7ක් ලකුණු කරනවා. ලකුණු කරලා මෙන්න මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. අපි ඒ රේඛාවේ තමයි ලකුණු කරන්නේ පපුව වටමින්ම. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. පපුව වටමින්ම අඟල් 1/2 අඩු කරලා 4ෙන් බෙදලා එන උත්තරයට අඟල් 8ක් එකතු කරනවා. මේක මෙතන ලකුණු කරන්නේ පපුව වට මින් අඟල් 1/2ක් අඩු කරනවා. ඒ අඩු කරලා එන උත්තරය එකතු කරනවා අඟල් 8ක්. ඒක එන උත්තරේ බෙදනවා 4. එතකොට තමයි 10.375ක් අපිට ආවේ. අපි ඒ 10.375 මෙන්න මේ රැඟල් රේඛාව. මේක රැඟල් රේඛාව. මේකේ ලකුණු කරනවා. මේ රැඟල් රේඛාවේ අර පපුව වටමින්ම හදලා ගත්ත මේ මෙෂර්මන්ට් එක මෙතන ලකුණු කරනවා. ලකුණු කරලා ඊට පස්සේ අපි අඩි කෝඩුව තියලා මේ දෙක අතරේ හරි මැද ලකුණු කරනවා. මේ කෙළවරයි මේ රේඛාවයි අතරේ මෙහෙම ඉරක් ගහලා එතන හරි මැද ලකුණු කරනවා. ලකුණු කරලා එතනින් ඇතුළට අඟල් 4න් 3ක් ලකුණු කරලා මෙහෙම මාක් එකක් දාන්න. මාක් එක දාගෙන මෙන්න මෙහෙම ඒ ලක්ෂ්‍යය හරහා මෙන්න විදිහට රේඛාවක් අඳිනවා. රේඛාවක් ඇඳලා ඒක ඇන්ගල් කරලා මෙන්න මේ විදිහට කීලි කට අපි අඳගන්නවා. ඒ දෙය තමයි කීලි කට ඇඳගන්නේ. ඊට පස්සේ මේක යන කීලි කට රේඛාව මේක මේ විදිහට කෙලින් කරනවා. දැන් අපි කීලි කට ඇඳගෙන අවසానයි. ඊට පස්සේ අපි ඉනමින් මෙතන ඉනමින්ම 4ට බෙදලා ඒකට අඟල් 1/2ක් එකතු කරලා ලකුණු කරනවා. ඉනමින්මයි 27යි 27 බෙදනවා 4ෙන් 6යි 3 කාලයි ඒකට එකතු කරනවා අඟල් 1/2. ඒ අඟල් 1/2 එකතු කරන්නේ අපි නහම් වාසියට. එතකොට 27ට මෙතන මේ 6යි 3 කාලයි මෙතන අඟල් 1/2 එකතු කරලා මෙතන මාක් එක ලකුණු කරලා මෙන්න මේ රේඛා දෙක යා කරනවා. එහෙම මේ රේඛා දෙක යා කරනවා. යා කරලා ඉවර වෙලා අපි මෙතන ඉඳලා අඟල් 1/2ක් නැවත යටට මැහුම් වාසි තියෙනවා. කියලා මෙන්න මේ විදිහට ලකුණු කරනවා. ඊට පස්සේ මේ තියෙන බ්‍රා කට් රේඛාව. බ්‍රා කට් රේඛාව. මේ පපුව මුදුන රේඛාව. අපි බ්‍රා කට් රේඛාවේ පපුව අතර පළල අපිට ආවේ පපුව අපිට 6ක් ආවේ. 6 බෙදලා මේ දෙක පොයින්ට්ස් දෙක අතරේ 6ක් ආවේ. ඒ 6 දෙකට බෙදලා 3යි කියලා මෙතන ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන ඉඳලා මේ බ්‍රාකට්ේ උඩට අඟල් 1ක් ලකුණු කරනවා. මේ පැත්තෙන් අඟල් 1/2ක් ලකුණු කරනවා. මෙතෙන් 2යි මෙතෙන් 1යි. ඊට පස්සේ මේ රේඛා ටික මේ විදිහට යා කරනවා. යා කරා මෙන්න දැන් බ්‍රාකට් එකේ හැඩේ ඇඳුණා. ඊට පස්සේ අපි මේ රේඛාව තව චුට්ටක් මෙහෙට දික් කරලා මේ දෙක යා කරලා බ්‍රාකට් එකේ අපි හැඩේ ඇඳගත්තා. දැන් අපිට තියෙන්නේ බ්‍රාකට් එක ඩාට් ලකුණු කරනවා. මේ රේඛාව මෙහෙම දික් කරනවා. පපුව අතර පළ රේඛාව මෙහෙම ඉහළට දික් කරනවා. පපුව මුදුන රේඛාව. ඊට පස්සේ අපි මෙතින්ලා මෙතෙන් එක අඟලයි මෙතෙන් අඟලයි මෙතෙන් අඟලයි කියලා මාක් කරගන්නවා. ඊට පස්සේ
මේ පැත්තෙන් අඟල් භාගයයි මේ පැත්තෙන් භාගයයි ලකුණු කරනවා. ලකුණු කරලා මෙන්න මේ ලක්ෂණ තියා කරලා මෙතන ඩාට් එක හදාගන්න. මෙතන පපුවේ සයිස් එකත් එක්ක මෙතන ඩාට් එක තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මෙතන මෙයාගේ පපුවේ හැටියට අපි මේ මෙතෙන් අඟලයි මෙතෙන් අඟලක ඩාට් එකක් තිබුණා නේද? මේ විදිහට ලකුණු කරලා මේ රේඛා දෙක යා කරගන්න. ඊට පස්සේ මෙතන ඩාට් එක මෙතෙන් අඟල් එකයි මේ පැත්තට අඟලයි. ඒ විදිහට මෙහෙම කරලා මෙන්න මේ බ්‍රාකට් එක හදාගන්න. දැන් අපි බ්‍රාකට් එක හදාගෙන ඉවරයි. දැන් අපි කර ගැඹුර ලකුණු කරන්න යනවා. අපි කර පළල සාමාන්‍යයෙන් සාරි ජැකට් එක කර පළල කස්ටමර් කියන විදිහට තමයි අපි කරලා දෙන්න ඕනේ. එයා ඉල්ලන විදිහට තමයි කර ගැඹුර ලකුණු කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ රේඛාව මෙහෙම නැවත අරගෙන අඩි කෝදුව තියලා මෙන්න මෙහෙම කෙලින් කරනවා. කෙලින් කරලා මෙතන ඉඳලා මෙතෙන් අපිට කර පළල ලකුණු කරනවා. අපි කර පළල අඟල් දෙකක් සාරි ජැකට් එකට ගත්තොත් ඒකට අඟලක් මෙෂර්මන්ට් එකතු කරන්න ඕනේ මහොම් වාසිය. එතකොට අඟල් 3යි. මෙතන ඉඳලා මෙතෙන් අඟල් 3 ලකුණු කරනවා. හොඳට මතක තියාගන්න මෙතන ඉඳලා මෙතෙන් ලකුණු කරන්න. ඊට පස්සේ ඔන්න අපි කර පළල ලකුණු කරනවා. එතන ඉඳලා මෙතෙන් කර ගැඹුර අපි අඟල් 6ක් ගත්තේ 6ක් ටේප් එක තියලා මේ විදිහට ටේප් එක තියලා ලකුණු කරනවා. ලකුණු කරාම මෙතෙන් එන්නේ. අපි මෙන්න මෙහෙම ඉස්සල්ලාම කොටු හැඩයක් ඇඳ ගන්න. ඒ අපි එහෙම කරන්නේ අපිට කර හැඩය ඇඳ ගන්න පහසු මේ කර හැඩය ඇතුළේ අපිට කැමති හැඩයක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි රවුම් හැඩය නිර්මාණය කරගන්න මෙන්න මෙහෙම. අපි දැන් මේ කස්ටමර්ගේ රවුම් හැඩය නිසා මම මෙන්න මේ විදිහට රවුම් හැඩය නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ දැන් මෙතන අඟල් භාගයක ඇතුලෙන් රේඛාවක් ගැහුවනේ. ඒ රේඛාවේ ඉඳලා මෙහෙම අඩි රූල මෙහෙම තියලා මෙන්න මෙහෙම මේ හරියට විතර ඔන්නම රේඛාවක් ලකුණු කරනවා. ලකුණු කරලා මේ ටික අපි බ්ලොක් එක මෙන්න මෙතන කපලා ගන්නවා. කපලා ගන්නකොට අපි මෙතෙන්ද මේ බ්‍රා කට් එකට අඟල් භාගයක මෙහෙම වාසිය තියෙනවා. මේ ඩාට් එක කපලා ගත්තාම ඩාට් එකට වෙනම මෙහෙම වාසිය තියෙනවා. අපිට දැන් මේක රෙද්දෙම අඳින නිසා මෙහෙම වාසිය තියාගන්න පහසුවට අපි කරන්නේ රෙද්දෙම අඳිනකොට මෙතෙන් අඟල් භාගයක් මෙහෙම වාසිය තියලා මෙහෙම කපනවා. ඔය විදිහට. ඔන්න එතකොට බ්ලොක් එක මේ විදිහට කැපිලා යනවා. එතකොට දැන් මේ බ්‍රා කට් එකෙන් දැන් අඟල් භාගයක් අඩු වෙනවා විතරක් නෙමෙයි මේකට නැවත අඟල් භාගයක් තියන්න ඕනේ. අපි ඒක තියන්නේ ඒ වෙනුවට අපි කරන්නේ මෙතන ඉඳලා පහළට අඟලක් නැවත ලකුණු කරනවා. එතකොට අර අඩු වුණු ප්‍රමාණය මෙතනින් සම්පූර්ණ වෙනවා. අපි දැන් දෙන්න තියනවා. මේ බ්‍රා කට් එක කපනවා. මේ පිටිපස්ස පළුව. අපි පිටුපස පළුව කපනකොට මේක මේ විදිහටම කපාගත් එක අරගෙන දැන් මේක පළු දෙකක් නේ. මෙන්න මෙතනින් මෙතන ඉඳලා අඟල් භාගයක් ඇතුළට නවා ගන්නවා. මම ඒක කඩිරෙන් දක්වන්නම්. මෙන්න මේ අඟල් භාගයක් තියලා මෙන්න මෙහෙම ඔන්නම ලකුණු කරගන්න. එතකොට අඟල් භාගයක් නැමිලා මේක රෙද්ද නැම්මට තියලා කපා ගන්නවා. කපා ගන්නකොට දැන් මෙතන අපි වැඩි කරපු අඟල තියෙනවා. ඒ අඟල අඩු වෙනවා. ඒ අඟලයි තව මෙතනින් අඟල් භාගයක අඩු වෙලා මෙන්න මෙතනින් තමයි පිටිපස්සේ පළුව ඇඳෙන්නේ. එතකොට මෙන්න මේ කොටස ඇඳෙන්නේ නැහැ පිටිපස්සේ පළුව. මේ කොටස ඇතුළට නමලා මෙන්න මේ කොටස නෝන් විදිහට තියලා බ්‍රාකට් එකට තියලා මැද නැම්මඩ තියලා මෙන්න මේ විදිහට පිටිපස්සේ පළුව අඳගන්න. මෙතන පිටිපස්සේ පළුව මේ කර මේ විදිහට ලකුණු කරගන්න. පිටිපස්සේ කරක්
කර ගැඹුර මෙතන ඉඳලා පහළට කස්ටමර් ඉල්ලපු විදිහට මෙන්න මේ විදිහට කර ගැඹුර 9ක් කිල්ලේ 9ක් කිල්ලෝ විදිහට මෙන්න මෙහෙම ලකුණු කරලා මේ හැඩේ මෙහෙම 9ක් අරගෙන බලන්න. අපි ඒතකොට ඉදිරිපස්සයි පිටිපස්සයි පළ දෙක කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට අත කපා ගන්න. අත කපනකොට අත මින්න අත මිම්ම කපනකොට අත දිග අපිට මිම්ම අවශ්‍ය අත දිග ඕනේ. අත දිග 5යි. කිහිලි කට අපිට ඕනේ. කිහිලි කට මිම්ම 16. අය අත අග ඕනේ. අත අග 10යි. අත කපනකොට අපි මේ සාමාන්‍ය අතක් කපන්නේ නැම්මට තියලා මෙන්න මේ විදිහට රෙද්ද නැම්මට තියලා නමා ගන්න. දැන් මෙතන මුදුනේ ඉඳලා අඟල් 4ක් ලකුණු කරලා මෙහෙම රේඛාවක් ගහගන්න. මේ නැම්ම. ඊට පස්සේ කිහිලි කට මෙන්න දෙකට බෙදලා මෙතන ලකුණු කරනවා. දෙකට බෙදලා ලකුණු කරනවා. ලකුණු කරලා මෙතන ඉඳලා අඟල් භාගයක් කේන්ද්‍රක තියලා අතේ දිග ලකුණු කරනවා. අතේ දිග 5යි. ඉතින් නම් මෙතෙන් 5යි. 5ක් ලකුණු කරලා මේ විදිහට රේඛාවක් යනවා. අපි අතට මෙහුම් වාසි අඟල් 1.5ක් තියෙනවා. තියලා ඒ රේඛාව මෙහෙම ඇඳ ගන්න. ඊට පස්සේ කිහිලි කට මෙතන රේඛාවයි. මෙතන මෙන්න මේ විදිහට යා කරනවා. මෙන්න මේ විදිහට යා කරනවා. යා කරලා මෙතන මැද ලකුණු කරනවා. මේකත් මෙහෙම හත් දෙකට බෙදලා මෙහෙම ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන ඉඳලා උඩට අඟල් භාගයයි මෙතින් යටට අඟල් භාගයයි. මෙන්න මේ හැඩයට මෙන්න ඔන්නෝම අතේ හැඩේ ඇඳ ගන්න. ඊට පස්සේ අත අග අපිට ආවේ 10යි. 10 දෙකට බෙදලා 10යි කියලා ලකුණු කරනවා. ලකුණු කරලා මෙතෙන් අඟල් 1.5ක් මෙහෙම වාසි තියෙනවා. තියලා මෙතෙන් රේඛාව ගන්නවා. මෙන්න මෙන්න හැඩේ ඇඳ. දැන් අපි සාමාන්‍ය අත ෂර්ට් අත සාරි ජැකට් එකේ අත බ්ලොක් එකේ ඇඳලා ඉවරයි. දැන් අපි මෙහුම් වාසිත් එක්කමයි බ්ලොක් එක ඇඳලා තියෙන්නේ. මේ විදිහට අත කපා ගන්න. එච්චරයි.